بسم الله الرحمن الرحيم විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි. والنازعات غرقا والناشطات نشطا والسابحات سبحا සාහසික ලෙස ප්‍රාණය ගලවන්නන් මත දිවුරමින් මෘදු ලෙස ගලවන්නන් මතද දිවුරමින් පාවෙමින් පිහිනා යන්නන් මතද දිවුරමින් فالسابقات سبقا තරඟකාරී ලෙස තරඟ වදින්නන් මතද දිවුරමින් فالمدبرات أمرا කටයුතු මෙහෙයවන්නන් මතද දිවුරමින් يوم ترجف الراجفة تتبعها الرادفة එදින කම්පණය වන දෑ කම්පණය වේ. එයට පරව කම්පණය නැවත සිදුවනු ඇත. قلوب يومئذ واجفة أبصارها خاشعة එදින හදවත් බියෙන් තැතිගනී. ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී. يقولون أئنا لمردودون في الحافرة أئذا كنا عظاما نخرة නියත වශයෙන්ම අපි පෙර තත්වයටම නැවත හරවනු ලබන්නෙමුදැයි ඔවුහු පවසති. අප දිරාගිය අස්ති බවට පත් වූ පසුවද قالوا تلك إذا كروة خاسرة එසේනම් එය අලාභවන්ත හැරීමකි යැයි ඔවුහු පවසති. فإنما هي زجرة واحدة فإذا هم بالساهرة එහෙත් එය එක් භයානක හඬක් පමණි. එවිට ඔවුහු විනිශ්චය සඳහා එලිමහන් තැනක සිටිති. هل أتاك حديث موسى මූසාගේ තොරතුරු නබිවරය නුබට ලැබුණේද? إذ ناداه ربه بالواد المقدس طوى ඔහුගේ පරමාධිපති ඔහුව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට اذهب إلى فرعون إنه طغى ඔබ ෆිරාවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත. فقل هل لك إلى أن تزكى එවිට පිවිතුරු වීමට ඔබට කැමැත්තක් ඇද්දැයි නුඹ විමසනු. وأهديك إلى ربك فتخشى තවද මා ඔබට ඔබේ පරමාධිපති වෙත මඟ පෙන්වන්නෙමි. එවිට ඔබ බිය බැතිමත් වනු. فأراه الآية الكبرى فكذب وعصى එවිට ඔහු එනම් මූසා ඔහුට මහා සලකුණ පෙන්වීය. එහෙත් ඔහු එනම් ෆිරාවුන් එය බොරු යැයි පවසා පිටුපෑවේය. ثم أدبر يسعى පසුව පසුබැස ගොස් ඔහුට හානි කිරීමට වෑයම් කළේය. فحشر فنادى فقال أنا ربكم الأعلى එවිට ඔහු ඔහුගේ ජනයා රැස්කොට ඇමතුවේය. එවිට මම නුබලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේය. فأخذه الله نكال الآخرة والأولى එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඩුවමට ඔහුව හසු කරගත්තේය. إن في ذلك لعبرة لمن يخشى නියත වශයෙන්ම අල්ලාහ්ට බියවන්නෙකුට එහි පාඩමක් ඇත. أأنتم أشد خلقا أم السماء بناها මැවීමට දුෂ්කර වන්නේ නුඹලාද නැතහොත් අහසද? එය ඔහු එනම් අල්ලාහ් නිර්මාණය කළේය. رفع سمكها فسواها ඔහු එහි වියන ඔසවා පසුව එය නිවැරදිව සැකසුවේය. وأغطش ليلها وأخرج ضحاها තවද ඔහු එහි රාත්‍රිය අඳුරෙන් ආවරණය කර එහි දහවල හෙළි කළේය. والأرض بعد ذلك دحاها තවද මහ පොළව ඉන්පසුව ඔහු එය දිගහැරියේය. أخرج منها ماءها ومرعاها ඔහු එයින් එහි ඇති ජලයද එහි ඇති තනබිම්ද හටගැන්වීය. والجبال أرساها متاعا لكم ولأنعامكم
තවද කඳු එය ඔහු ස්ථාපිත කළේය. එය නුඹලාට හා නුඹලාගේ ගොවිපල සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි. فإذا جاءت الطامة الكبرى එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට يوم يتذكر الإنسان ما سعى එදින මිනිසා තමන් මෙලොව ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේය. وبرزت الجحيم لمن يرى තවද නරඹන්නන් හට නිරය ප්‍රත්‍යක්ෂ කරනු ලබයි. فأما من طغى وآثر الحياة الدنيا එහෙයින් සීමාව උල්ලංඝනය කර මෙලොව ජීවිතය තෝරාගත් අය වූ කලී فإن الجحيم هي المأوى සැබවින්ම නිරය වන එයමය ඔවුන්ගේ නිවහන වන්නේ. وأما من خاف مقام ربه ونهى النفس عن الهوى තවද තම පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බියවී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වාගත් අය වූ කලී فإن الجنة هي المأوى සැබවින්ම ස්වර්ගය වන එයමය ඔවුන්ගේ නිවහන වන්නේ. يسألونك عن الساعة أيان مرساها එම හෝරාව එය කවදා සිදුවන්නේ දැයි ඔවුහු ඔබගෙන් විමසති. فيم أنت من ذكراها ඒ පිළිබඳ පැවසීමට ඔබට කුමන බලයක් තිබේද? إلى ربك منتهاها එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙතය. إنما أنت منذر من يخشاها ඒ පිළිබඳ බියවන්නන්ට සැබවින්ම නුඹ අවවාද කරන්නෙක් පමණි. كأنهم يوم يرونها لم يلبثوا إلا عشية أو ضحاها සැබවින්ම ඔවුන් එදින එය දකින විට සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස ලොවෙහි රැඳී නොසිටියාක් මෙන් සිතනු ඇත.